අදත් උදේ වුණා. හැබැයි මේ උදේ වෙනද වගේ නෙමෙයි. මම කැලෙන්ඩරේ දිහා බලද්දි දැක්කේ දවස් 365ක්. ඒ කියන්නේ හරියටම අවුරුද්දක්. අවුරුද්දකට කලින් මේ වෙලාවේ මම හිටිය වෙනම තැනක. ලොකු හීන තිබුණා. ඒත් ඒ හීනවලට යන පාර හොයාගන්න බැරුව හිටියේ. කවුරුත් නොදන්න ප්‍රශ්න තිබුණා. රෑට නිදාගන්න කලින් හිනාවෙන මූණක් තිබුණත් ඇතුළෙන් මම කැඩලා හිටියේ. මිනිස්සු හිතුවේ මම හොඳින් ඉන්නවා කියලා. ඒත් ඇත්තටම මම මාවම නැති කරගෙන හිටියේ. එදා මම තීරණයක් ගත්තා. ලෝකෙ වෙනස් කරන්න නෙමෙයි මගේ ජීවිතය වෙනස් කරන්න. එක දවසක් ගානේ ලොකු දේවල් නෙමෙයි පුංචි දේවල්. උදේ නැගිටින එක, වැඩ ටික ඉවර කරන එක, අතෑරලා දාන්න හිතන වෙලාවටත් ඉස්සරහටම යන එක. කවුරුත් ක්ලැප් නොකරන වෙලාවට වැඩ කරන එක. මුලින්ම කිසි වෙනසක් පේන්නේ නැහැ. දවස් 10, දවස් 30, දවස් 100 යද්දී තවමත් ජීවිතේ පර්ෆෙක්ට් නැහැ. තවමත් ප්‍රශ්න තිබුණා. තවමත් අසාර්ථක වීම තිබුණා. ඒත් එක දෙයක් වෙනස් වෙලා තිබුණා. ඒ මම ඇතැරලා දාපු කෙනා නෙමෙයි. මම බය වෙලා නවතින කෙනා නෙමෙයි. මම හැමින් හරි ඉස්සරහට යන කෙනෙක් කියලා හිටියා. ඒක තමයි වෙනස. සාර්ථකත්වය එක දවසකින් නෑ. ඒක හැදෙන්නේ ආට කවුරුත් බලන්නේ නැති දවස්වල. අඬපු රෑවල් වල. නැවත නැගිට උදේවල් වල. අද දවස 365. මම තාම ගමනේ. තාම හීන තියෙනවා. තාම අරමුණු තියෙනවා. ඒත් අද මම දන්නවා අවුරුද්දක් ඇතුළත ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියලා. ඔය හැමදාම පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ආට තියෙන්නේ ඕන එක දෙයයි. නවතින්නේ නැති හිතක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාට කියන්න තියෙන එකම දෙයයි. අද පළවෙනි දවස නම් එක දවසකින් පටන් ගන්න. දවස් 365ක් යනකොට ඔයාට ඔය අදාගන්න බැරි තැනක ඉඳීවේ. කාලය යනවා. ප්‍රශ්න එකයි. ඔයත් එක්ක ඉස්සරහට යනවද අපි තීරණය කරමු. දිගටම මේ අදින් පටන් ගත්ත දවසින් තව දවස් 365ක් ඉස්සරහට අපි හරි ආදරෙන් එකතු වෙමු. එහෙනම් ලස්සන ගමනක් යන්න ආදරේ හැම දෙනාටම ජය වේවා.